මේ තියෙන්නේ නිවාසවල වැඩ පාවිච්චි කරන ඩිහියුමිඩිෆයර් මැෂින් එකක්. අපි අද කතා කරමු ඩිහියුමිඩිෆයර් මැෂින් එක පාවිච්චි කරන්නේ කුමක් සඳහාද? ඒක මීමැසි පාලනයට අවශ්‍ය වෙන්නේ මොන අවස්ථාවලදීද කියලා. හුඟක් වෙලාට ඩිහියුමිඩිෆයර් මැෂින් එක පාවිච්චි කරන්නේ තෙතමනය තියෙන ගෙවල් වල. දැන් අපි මේ මැෂින් එකේ මැෂිනයෙන් කරන්නේ තෙතමනය උරාගෙන මේ පොඩි බකට් එකට වතුර එකතු වෙනවා වාතයේ තියෙන ජල වාෂ්ප. ඒක දැන් අපි පොඩි අත්ඇදහා බැලීමක් කෙරුවා. දැන් වතුර ඔක්කොම ඉවත් කරලා අපි මේ මැෂින් එක තියලා බලමු පැය 24ක් තියලා තෙතමනය සහිත ගේක පැය 24කට පස්සේ කොච්චර වතුරක් පිරෙනවද කියලා. මේවා ලංකාවේ කුරුඳු ගොවියෝ පාවිච්චි කරනවා කුරුඳු වල තියෙන ජලය අවශෝෂණය කරගන්න. මේක ඔය රෙදි වේලන්න උනත් පාවිච්චි කරන්න පුළුවන් වැහි සහිත දවස් වලට. ඒ බටන් එක ඔබපුවාම රෙදි වල තියෙන ජලයත් උරා ගන්නවා මැෂින් එකට. මේ තියෙන්නේ අපි පැය 24කට පස්සේ කොච්චර ජලය පිරුණද කියලා බලමු. මේ ඔක්කොම පරිසරයේ තිබුණ ජලය, ඒ කියන්නේ වාතයේ තිබුණ ජලය තමයි මේ උරාගන්නේ. එක්ක බිත්තිවල තිබුණ ජලය තමයි මේ පැය 24ක් ඇතුළත උරාගත්ත ජලය. මේකේ ජලය පිරෙන කම්ම තිබුණා. ওই භාගයේ පිරලා තියෙන සම්පූර්ණ පිරෙන කම්ම තිබුණොත් මැෂින් එක ඕෆ් වෙනවා. වතුර පිරෙනවා. මේ වෙනත් මැෂින් එකක්. මේක බාත්රූම් එකක් අස්සේ තියෙන්නේ. මේකේ අර විදිහට වතුර අයින් කරන බකට් එක නෑ. කෙලිම බටෙන් එළියටම වතුර ඉවත් වෙනවා. දැන් අපි සාකච්ඡා කරමු ඩිහියුමිඩිෆයර් මැෂින් එක මීමැසි පාලනයේදී කොහොමද අපි පාවිච්චි කරන්න කියලා. මීමැසි පාලනයේදී මේරු පැණි, එහෙම නැත්නම් පියගෑ, එහෙම නැත්නම් ඉටිපියන වැසූ වද වලින් අපිට කෙලින්ම මේ පැණි ඉවත් කරගන්න පුළුවන්. නමුත් එක මල් වර්ග වල මේ පැණි ඉවත් කර ගැනීමේදී ඇතැම් වද තියෙනවා ඉටිපියන නොවැසූ, ඒ කියන්නේ නොමේරු වද. ඒ වද මේ වගේ පොඩි කාමරයකට, ටෙන්ට් එකක් ඇතුලේ හෝ පොඩි කාමරයකට වද පිටින්, හොඳට මතක තියාගන්න, වද පිටින් තියන්න ඕන. තියලා ඩිහියුමිඩිෆයර් මැෂින් එකක් ඔන් කරලා තියන්න ඕන. මේක මීමැසි පාලනයේදී අපි පාවිච්චි කරන ටිකක් විශාල මැෂින් එකක්. මේකේ මේ බකට් එකට තමයි වතුර පිරෙන්නේ. එතකොට එතනම අපි පාවිච්චි කරන තව මැෂින් එකක් තියෙනවා. ඒකත් ටිකක් ප්‍රමාණයෙන් විශාලයි. මේවයි මේ පැණි වල ජලය තියෙන ප්‍රමාණය අනුව තමයි මේ මැෂින් එක ඕන් කරලා තියන්න ඕන කාලය තීරණය කරන්නේ. මේ පැණි වල ජල ප්‍රතිශතය 18ට අඩු වුණාම තමයි අපි බෝතල් කරන්න ඕන. මොකද නැත්නම් මේ පැණි පැහීමට ලක් වෙලා බෝතල් පුපුරන්න හිටන් ඉඩ තියෙනවා. එතකොට ඩිහියුමිඩිෆයර් මැෂින් එකට දාලා වතුර වාෂ්ප කරපු මේ පැණි වල 18ට අඩු ජල ප්‍රතිශතයක් බලන්න අපිට රිෆ්‍රැක්ටෝමීටර් එකක් අවශ්‍ය වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු රිෆ්‍රැක්ටෝමීටර් එක පාවිච්චි කරන ආකාරය. ඩිහියුමිඩිෆයර් මැෂින් එකක් නැති අවස්ථාවල අපි කොහොමද නොමේරු පැණි වල ජලය වාෂ්ප කරන්නේ? ඒක අපි මීමැස්සන්ගෙන්ම ඒ ක්‍රමය ඉගෙන ගන්න පුළුවන්. මේ වගේ තැටියකට තුනියට මී පැණි දාලා මිරිකපු, මෙතෙන්දි පාවිච්චි කරනවා මිරිකපු මී පැණි, වද වලින් ඉවත් කරගත් මී පැණි. මේ ආකාරයට
තුනියට තැටියකට දාලා ෆෑන් එකක් දාලා තියන්න ඕන මේ පැණිවල තියෙන ජලය වාෂ්ප කරන්න. මෙතනදිත් අපිට අවශ්‍ය වෙනවා හරි විදිහට ජලය වාෂ්ප වෙලාද කියලා බලන්න රිෆ්ලෙක්ටෝමීටර් එකක්. මේ එන ලිපියත් ඔයගොල්ලෝ කියවන්න. මේ අඩංගු නැති කරුණු සහ ඉදිරිදී දැනගන්න අලුත් කරුණු ඒ ලිපියට හැම වෙලේකම ඇතුළත් කරලා තියෙනවා.